එක අපේ ෆෝමියුලාස් තියෙන ඒරියා එක ලොක් වෙලාද කියලා බලමු. try කරමු. මෙතන ගිහිල්ලා බලන්න මේ ඩබල් ක්ලික් කරාම එඩිට් කරන්න බෑ අපිට. අපි මෙතන තියලා මොනවා හරි කීබෝඩ් එකේ ටයිප් කරන්න හදුවොත් බෑ. එරර් මෙසේජ් එකක් එනවා. එහෙනම් මෙතන දැන් මෙතන ෆෝමියුලාස් නැහැ නේ අපිට. මෙතන කරන්න ඕන නම්බරයක් අපිට ටයිප් කරන්න පුළුවන්. එහෙනම් මේ ෆෝමියුලාස් තියෙන ඕන එක මෙතන ෆෝමියුලාස් ඉන්නේ. හරි ඒකත් එඩිට් කරන්න බෑ. මෙතන මගේ ෆෝමියුලාස් තියෙන්නේ. ඒක එඩිට් කරන්නත් බෑ. මෙතන අපිට ටයිප් කරන්න පුළුවන්. මේ ෆෝමියුලාස් තියෙන සෙල්ස් ටික විතරක් අපිට ලොක් කරගන්න පුළුවන් නම් සම්පූර්ණ ෂීට් එක ලොක් කරන්න ඕනේ නැහැ. එතකොට අපිට data enter කරන්න data entry කරන කට්ටියගේ ජොබ් එක ඒගොල්ලන්ට කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒගොල්ලන් enter කරන තැන් වලට විතරක් ඒගොල්ලන්ට enter කරන්න පුළුවන් editable. අනිත් ඒවා ඔක්කොම ෆෝමියුලාස් ඔක්කොම අපිට පුළුවන් ලොක් කරන්න. හරි අද බලමු කොහොමද ඒක කරන්න කියන එක. ඔයා මුලින්ම සම්පූර්ණ වාගේ worksheet එක select කරගන්න. ඊට පස්සේ keyboard එකේ control 1 press කරන්න. ඊට පස්සේ මේ මෙතන tabs තියෙනවා. අපි ඉස්සරහට use කරන number කියන එකනේ. මෙතන protection කියන එකට ගිහිල්ලා මෙතන මේ lock කියන එක auto select කරගෙන තියෙන එක unlock කරන්න. ඒ කියන්නේ එහෙනම් මෙතකොට මේ සම්පූර්ණ sheet එකම දැන් unlock වෙලා තියෙන්නේ. සාමාන්‍ය excel එකේ inbuilt එන්නේ සම්පූර්ණ sheet එකම lock වෙලා ඉන්නේ. හැබැයි දැන් අපි ගිහිල්ලා දැන් මේක unlock කරා. ඒ කියන්නේ දැන් සම්පූර්ණ sheet එකම unlock වෙලා තියෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් සම්පූර්ණ sheet එකම select කරලා තියෙන හැම control G press කරන්න. ඊට පස්සේ වාට එනවා අර go to special කියන window එක. go to special එකේ ඔයා මේ special කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ පේනවා formulas. ඒ කියන්නේ ඊළඟ කරන්න යන්නේ මේ තියෙන සම්පූර්ණ මගේ worksheet එකේ formulas විතර lock කරන්න. මොකද formulas අපෙන් delete වුණොත් risk එකක් තියෙන්නේ. එහෙනම් formulas කියන එක select කරා okay කරා. දැක්කද system එක automatically මේ මගේ formulas එතකොට මේ highlight වුණා automatically. ඒ system එක highlight කරගත්තා මේ worksheet එකේ මොනවද මගේ formulas තියෙන්නේ කියන එක. හරිද? ඊට පස්සේ ආයෙම control 1 press කරන්න keyboard එකේ. ඊට පස්සේ මේ format cells කියන window එක එනවා. ඒකේ protection කියන tab එකේ lock කියන එක ටික් කරන්න. ඒ කියන්නේ දැන් අපි අතනින් select කරගත්තා formulas තියෙන cells ටික මෙතනින් අපි ඒක lock කරනවා. lock කරලා okay දෙන්න. හරි. ඊට පස්සේ දැන් මේ වැඩ වෙලා ඉවරයි. හැබැයි මේක වැඩ කරන්නේ අපි සම්පූර්ණ මේ sheet එක lock කරන්න ඕන. කොහොමද sheet එක lock කරන්නේ? මෙතන review කියන tab එකේ protect sheet කියලා option එකක් තියෙනවා. ඒ protect sheet කියන එකට යන්න. ඊට පස්සේ මේ වගේ window එකක් අපිට දෙනවා. මෙතන කියන්නේ අපිට password එකක් දෙන්න පුළුවන් මේ worksheet එකට අපේ. මම දෙනවා මෙතන ඔයා කැමති password එකක් දෙන්න. 1 2 3 4 කියලා දුන්නා. මේ ටික් වෙලා දිනවා මේ විදිහටම කියන්න. ඊට පස්සේ okay දෙන්න. ඊට පස්සේ ආයෙ කියන re-enter the password කියලා. අපි ආයෙ re-enter කරා. okay කරා. හරි. දැන් මේ සම්පූර්ණ sheet එකත් එක්ක මේ අපි select අපේ formulas තියෙන area එක lock වෙලාද කියලා බලමු. try කරමු. මෙතන ගිහිල්ලා බලන්න මේ ඩබල් ක්ලික් කරාම එඩිට් කරන්න බෑ අපිට. අපි මෙතන තියලා මොනවා හරි keyboard එකේ type කරන්න හදුවොත් බෑ. error message එකක් එනවා. එහෙනම් මෙතන දැන් මෙතන ෆෝමියුලාස් නැහැ නේ අපිට. මෙතන කරන්න ඕන නම්බරයක් අපිට type කරන්න පුළුවන්.